ඒ පරම්පරාවට වැඩිපුර තොරතුරු ලැබෙනවා. ඒ පරම්පරාවට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි හිමාෂා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්නවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගන්න අපි අහවල් සභාව වෙනුවට මේ සභාව පාවිච්චි කරන්නේ බොහෝ අපි ආගමික නායකයෝ ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ ඒ කට්ටිය ඒ කලින් හිටපු පරම්පරාවේ දේවල් ඉතාමත්ම දැඩි ලෙස විවේචනය කරලා තමයි ඒගොල්ලෝ කටයුතු කළේ. අයිබෝන් BMS ටෝක් ෂෝ වැඩසටහන වෙනුවෙන් ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. අපි ඔබට පොරොන්දු වුණා වගේම අධ්‍යාපනික ඒ වගේම ප්‍රායෝගික වශයෙන් වැදගත් වන වැඩසටහන් නිරන්තරයෙන්ම ඔබ වෙත ගෙන එනවා. ඉතින් අද දවසේදීත් අපි මේ BMS ටෝක් ෂෝ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරලා තියෙනවා පුද්ගලයෙකුට. ඒ තමයි විශේෂයෙන්ම රටේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය හා සම්බන්ධයෙන් ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට ඉතාමත් වැදගත් සේවයක් ලබා දුන් කෙනෙකුට තමයි අද දවසේදී අපි කතා කරේ. මොකද අද අපේ මාතෘකාව විදිහට අපි තෝරගත්තේ intellectual capacity. එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව කියන මාතෘකාව. ඉතින් මේ මාතෘකාවට ගැලපෙනම පුද්ගලයා මොහු කියලා තමයි අපි විශේෂයෙන්ම ඔහුට මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරේ. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති වගේම ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු ඒ වගේම මූල්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය W.V. විජේවර්ධන මහතා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝවන් කියලා වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අයිබෝවන් නිමාෂා. අපි මුලින්ම කතා කරමු දැන් අද අපේ මාතෘකාව විදිහට අපි තෝරගෙන තියෙන intellectual capacity එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව. ඉතින් මේ මාතෘකාව විශේෂයෙන්ම අපගේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ වගේම දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන්න බලාගෙන ඉන්න දෙමාපියන්ට ගොඩක් වැදගත් කාරණාවක් කියන එක අපි විශ්වාස කරනවා. ඒක නිසාම අපි අපේ කතාබහ පටන් ගමු මේ බුද්ධිමය හැකියාව කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ intellectual capacity එහෙමත් නැත්නම් බුද්ධිමය හැකියාව කොහොමද යොදා ගන්න පුළුවන් කියන එක. ඔව් මේ හිමාෂා දැන් අපි ගත්තොත් එහෙම අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වෙන්නේ යම් පුද්ගලයෙකුගේ තිබෙන එයාගේ බුද්ධිමය ධාරිතාව. අපිට බුද්ධිමය capacity කියන්නේ බුද්ධිමය ධාරිතාව. නැත්නම් බුද්ධිමය අපිට කියන ශක්තිය වැඩි දියුණු කරලා ඒ පුද්ගලයා බුද්ධිමත් පුද්ගලයෙක් බවට පත් කරේ. අපි ඒකට කියනවා ප්‍රඥාවන්ත පුද්ගලයෝ කියලා අපි කියනවා. ඒකට වෙන වචනයක් පාවිච්චි කළොත් එහෙම. එතකොට මේ අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වෙන්නේ එතකොට අපිට ඒක ලබා ගන්න පුළුවන්. අපි දැන් මේ ලබා ගන්න විධිමත් අධ්‍යාපනයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අයිතිවත් අධ්‍යාපනයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට දෙමව්පියෝ එහෙම නැත්නම් අපි අගය කරන අපි සලකන වෙනත් විරෝධාර චරිත දිහා බලලා ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි අදහස් කරන්නේ අපි යම් දෙයක් ඉගෙනගෙන ඒක අපේ තිබෙන ක්‍රමය ඇතුළට අපි ඒක අන්තර්ගත කරගත යුතුයි. ඉතින් ඒක තමයි මූලික පරමාර්ථය වෙන්නේ. ඉතින් ඒක හිමාෂා ඔය අපි කියන ශිෂ්‍යෝ වශයෙන් අපි මේ සලකන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාසල් ශිෂ්‍යයන් විතරක් නෙමෙයි. ඒක ඔයාටයි මටයි ඒක බලපාන. මොකද හේතුව අපි මේ බුද්ධිමය ධාරිතාව වැඩි දියුණු කිරීම පටන් ගන්නේ සාමාන්‍යයෙන් අපි තොටිල්ලේ ඉන්නකොට. ඒක අපි ඉවර කරන්න ඕනේ අවසාන වශයෙන් මිනි පෙට්ටියකට ගිහිල්ලා හිටන් මිනි කනත්තර ගියහත් පස්සේ තමයි අවසාන කරන්නේ. ඉතින් අපි ඒ කාලය තුල නිරන්තරයෙන් අපේ මේ ධාරිතාව වැඩි දියුණු කර ගන්න ඕනේ. ඉතින් එතෙන්දී වැදගත් වෙන දෙයක් තමයි ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන පුද්ගලයා කියන රිලටිවිටි තියරි කියන්නේ සාපේක්ෂතාවාදී න්‍යාය කියන එක ඉදිරිපත් කළේ ෆිසික්ස් වල. එතකොට ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා මෙන්න මම ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම knowledge is experience everything else is just information කියලා. ඒ කියන්නේ අපේ මේ දේ අපේ අත්දැකීම් වල කොටසක් විදිහට අපි හදාගත්තොත් තමයි මේක අපිට අපේම දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව අපි නිකන් මේ සාමාන්‍යයෙන් අපි හිතමු දැන් තියෙන සෝෂල් මීඩියා වල තිබෙන පෝස්ටරයක් කියනවා ඒ පෝස්ටරය අරගෙන ඔලුවට දාගත්තයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ටෙලිවිෂන් එකේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගන්න අපි අහවල් සභාව වෙනුවට මේ සභාව පාවිච්චි කරන්න එහෙම පටන් ගත්තොත් එහෙම ඒක මේ තොරතුරක් විතරයි අත්දැකීමක් නෙමෙයි. ඒ නිසා අපි බුද්ධිමය ධාරිතාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ගුණාංග දෙකක් තිබෙනවා. එකක් තමයි අපි උප්පත්තියේ ඉඳලා මරණය දක්වා අපි ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි එකේ උගත් දේ අපේ අත්දැකීම් වල කොටසක් බවට පත් කර ගන්න ඕනේ. එහෙනම් පත් කරගත්තොත් විතරයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඔය බුද්ධිමය ධාරිතාව වැඩි දියුණු කරගන්න. හරි. දැන් මේ අපේ දරුවන් අතර ගැවසෙනකොට දරුවන් අතර නිතරම ඇහෙන දෙයක් තමයි අපේ પરම්පරාව හරි වෙනස්.
අපේ පරම්පරාව හැමදේම දන්නවා. අපි තාක්ෂණයත් එක්ක ඉන්නේ. එතකොට අපේ පරම්පරාවට ගොඩක් දේවල් පිළිබඳව දැනුම තියෙනවා. එතකොට ඒවත් එක්කම ඇහෙන තව දෙයක් තමයි අපි ජෙන් ඉසෙඩ් කියන එක. ඒතර මේ කාරණාවත් එක්කස කොහොමද දැන් තරුණ පරපුරට අපි මේ ඉන්ටෙලෙක්චුවල් කැපැසිටි එක එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව ඕන්ට මොන වගේ විදියට උදව් වෙන්නේ? එහෙම නැත්නම් ඕන්ට ඒක තියනවා නම් මොන වගේ භූමිකාවක්ද ඕන්ට රඟ දක්වන්න පුළුවන්? මුලින්ම අර හිමාශයවා කිව්වනේ දැන් මේ පරම්පරාව හිතනවා අපි තමයි දන්නන්නේ ඔය කියන කරුණ අද දෙය නෙමෙයි. අපි මේ අපිව හඳුන්වන්නේ හෝමෝ සේපියන්ස් කියලානේ. බුද්ධිමත් මානවයා කියලානේ. ඒ බුද්ධිමත් මානවයා මානව තත්ත්වයටපත් වෙන දැන් අවුරුදු 60000ක් විතර ගියා. ඒ 60000 ඉඳලා අද දක්වා ඔය හැම අවස්ථාවෙදීම එක පරම්පරාවක් අනිත් පරම්පරාව ගැන හිතුවේ ඔහොමයි. ඒ නිසානේ දැන් අපි ගත්තාම ඔය බොහෝ අපි ආගමික නායකයෝ ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ ඒ කට්ටිය ඒ කලින් හිටපු පරම්පරාවේ දේවල් ඉතාමත්ම දැඩි ලෙස විවේචනය කරලා තමයි ඒගොල්ලෝ කටයුතු කළේ. ඉතින් ඔය කියන කරුණ මේ සදාකාලික දෙයක්. ඒක අපිට නවත්තන්න බෑ. නමුත් වර්තමානයේ මේක ඇතිවීමට හේතුව තමයි අද මේ තොරතුරු කියන එක ඉතාමත්ම ශනිකව. ඉතාමත්ම ශනිකව. ඒ කියන්නේ ආලෝකයේ වේගෙන් තොරතුරු අපිට ලැබෙනවා. ආලෝකය කියන්නේ තප්පරයකට හැතැම්ම 1,86,000ක වේගෙන් ලැබෙනවා. ඒක ලැබුණාම අද තිබෙන ප්‍රශ්නේ තමයි මේ තොරතුරු ලබා ගන්න පුද්ගල පරම්පරාවක් විතර මේ හිමාසා කියපු ජෙන් ඉසෙඩ් කියන එක ජෙන් සී කියන එක තමයි ඒ පරම්පරාවට වැඩිපුර තොරතුරු ලැබෙනවා. ඒ පරම්පරාවට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි හිමාසා ඒගොල්ලෝගේ අත්දැකීමේ කොටසක් බවට මේක පත් වුණේ නැත්නම් එහෙම නිකන් ඒක අර ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා වගේ it is just information. ඔතෙන් මම හොඳ උදාහරණයක් කියන්නම් මේ මගේ අත්දැකීමක්. 1996 ජනවාරි මාසේ 31 වෙනිදා මහ බැංකුව ඉස්සරහා LTT සංවිධානයේ මහා බලගතු බෝම්බයක් පිපිරෙව්වා. මම එතකොට හිටියා ග්‍රාමීණ අධ්‍යක්ෂක විදිහට මගේ කාර්යාලයේ තිබුණේ මහ බැංකුව ප්‍රධාන ගොඩනැගිල්ල ඉස්සරහා තිබුණ කාගෝ බෝඩ් ඩෙවලොප්මන්ට් බිල්ඩින් කියලා. ඒක 8 වෙනි තට්ටුවේ ජනාධිපති මාවතට මුහුණලා තමයි මගේ කාර්යාලය තිබුණේ. දැන් 11 උදේ ගත්තාම උදේ 10:45ට නිකන් ප්‍රතිඥාපත්තු කරන වගේ සද්දයක් වුණා. ඉතින් අපි මම ගණන් ගත්තේ නැහැ. මොකද ওই ප්‍රදේශේ නිතර ප්‍රතිඥාපත්තු වෙනවා. පස්සේ මම බලනකොට මගේ ඔෆිස් එකේ හිටපු ඔක්කොම නිලධාරීන් ඇවිල්ලා අර වීදුරු ජනේලෙ පහළ බලාගෙන ඉන්නවා. මමත් ගියා බලන්න. බලන්න ගියාම හිමාසයේ පහළ හරියට අර අපි වෙස්ටර්න් චිත්‍රපටි තියෙන්නේ. ඒ දැක්ක වගේ අර මිනිස්සු මෙරිලා පාරේ වැටිලා අනිත් මිනිස්සු දුවනවා. එතකොට අර මම ගියේ යන මොහොත වෙනකොට අර බෝම්බේ ගෙනාපු ලොරිය එතන තිබුණා යකඩයෙන් හදපු ලොකු යකඩ පොල්ලක් දාලා ඒකට අපි කියනවා අයන් බැරිය කියලා. ඒ බැරිය එක හප්පලා මෙයාට බැරි වුණා ගේන්න බහ බැංකුවේ තියෙන අර පෝටිකෝ යටතට. දැන් මෙයා මේක රිවර්ස් කරනවා ලොරිය අන්තිම වතාවට ගේන්න. දැන් අපි මේ ඉස්සරහට වෙන අනතුර ගැන කිසිම හැඟීමක් අපිට නැහැ. අපිට අර චිත්‍රපටියක් බලනවා වගේ දැන් බලාගෙන ඉන්නවා. අපි හිතාගෙන ඉන්නේ මේ පුදුම මේ වගේ දර්ශනයක් කවදා ජීවිතේ ලබන්න පුළුවන්ද කියන එක. ඒතකොට මගේ කාර්යාලයේ හිටිය සුගතදාස කියලා එයා මේ මයින් එම්ප්ලොයි කෙනෙක්, සුළු සේවකෙක්. එයා වැඩි වුණොත් ඉස්කෝලේ 5ට ගිහිල්ලා ඇති. එයා පිටිපස්සේ දැන් අපිට කෑ ගහන්න පටන් ගත්තා. මොකද යකුනේ ඔතන ඔය කරන්නේ ඔය බිල්ලිම පුරවන්නේ වහා වරෙව් කියලා. තප්පර 5ක් තිබුණේ අපි කට්ටිය ඔක්කොම ගිහිල්ලා මේසයට රිංග ගත්තා. මේසයට හැංගුණා. බෝම්බේ පිපුරුවා. මේ කෙරවල අනික් කෙරවලට මුළු පළාතම සුන්නත් දුලිලා ගියා. අර අපි යට හැංගිලා හිටපු නිසා මේ මේසයට කිසි අනතුරක් වුණේ නැහැ. පස්සේ අපි නැගිටලා බලනකොට අර බිත්තිවල තියෙනවා අර වීදුරු කෑලි ගිහිල්ලා අඟල් එකමාර දෙක විතර විදිහේ හිල් හැදිලා. දැන් ඔයාට පේනවා ඇති හිමාෂා සුගතදාසගේ තිබිච්ච දැනුමයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විදිහට මට තිබිච්ච මට ඕනම තැනක ගිහිල්ලා උගන්වන්න පුළුවන් උඩ පැන ඉල්ලු වක්‍රේ මෙන්න මේ නිසා තමයි වමේසෙට දකුණට බෑවුම් වෙන්නේ. ඒ වගේ ඕන විභාගයට වාඩි වෙලා මට ලකුණු අරගෙන පාස් වෙන්න පුළුවන්. සුගතදාසට ඒක බෑ. නමුත් මට නැති දෙයක් සුගතදාස දෙන ප්‍රඥාව කියන එක. මට පුළුවන් විභාග පාස් වෙන්න. ඒකට අපි කියන්නේ බුද්ධිය කියලා. එතකොට මෙතෙන්දී අපිට වැදගත් වන්නේ හිමාශා බුද්ධිය නෙමෙයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාව කියන එක දැන් අපි ගත්තාම අපේ දෙමව්පියෝ එහෙම ගත්තාම ඒ අය මැරෙන්නේ නැහනේ. ඒ හේතුව ඒගොල්ලන්ට අර Tamanට ජීවිතේ ලබාගත්ත ඒ තොරතුරු
ඒගොල්ලන්ගේ ජීවිතේ කොටසක් බවට පත් කරගෙන ඒ තොරතුරු ඒගොල්ලෝ අත්දැකීමක් බවට පත් කරගන්නවා. පත් කරගත්තට පස්සේ ඒක ප්‍රඥාව බවට පත් වෙලා ඒක ගබඩා වෙලා තිබෙනවා. ඕනෑම අවස්ථාවක ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා යම් ඕනම ඉදිරි සිද්ධියක් දැක්කොත් ඒ මේ සිද්ධිය නිසා ඇතිවිය හැකි අවදානම වෙන්න මේකයි කියන එක නිවැරදිව තක්සේරු කරලා කියන්න පුළුවන් අපිට. දැන් උතන්දී හිමාස කිව්වනේ දැන් උදාහරණයක් විදිහට ඔය වර්තමාන ජෙන් සී කියන પરම්පරාව හිතනවා කියලා ඒගොල්ලෝ තමයි ඔක්කොම දන්නේ කියලා. ඔකට හොඳ තියෙන විහිළු කතාවක්. එක්තරා ගෑල් ළමයෙක් කුඩා කාලේ අවුරුදු 4 කාලේ ඒ ළමයාගෙන් ඇහුවොත් එහෙම එයාගේ තාත්තා ගැන my god my father is the greatest man he knows everything. ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් ඇහුවොත් තාත්තට උත්තරයක් තියෙනවා. ඊට පස්සේ මේ ළමයා ඉස්කෝලේ ගිහින් යන්න පටන් අරගෙන ඉස්කෝලේ වයස 8 විතර වෙනකොට තාත්තා හැමදේම දන්නේ නැහැ. පස්සේ ඉස්කෝලේ තියෙන සමහර ප්‍රශ්න අහුවාම දන්නේ. එතකොට කියනවා my god my father doesn't know everything. ඊට පස්සේ දැන් ඔය හිමාසාවගේ විශ්වවිද්‍යාල උපාධියට කරනවානේ. උපාධිය කරන කාලේ මොකද තාත්තා කිසි දෙයක් දන්නේ නැහැ. he doesn't know anything. පස්සේ ඉතින් අවුරුදු 30ට විතර ගිහිල්ලා මහා ලොකු ඇබැද්දියකට පාතන පස්සේ you know if my father had been with me right now what kind of a consolation for me කියලා හිතන් ඒ විදිහට හිතන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඔයාලට පේනවා ඇති ඔය හැමදේම අත්දැකීම් පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් අර විදිහ අර විප්ලවකාරී හැඟීමක් ඇති කර ගැනීම ගැන දොස් කියන්න බෑ අපිට. ඒක හොඳයි. ඒ වගේම තමයි කාලයක් යත වෙනකොට Tamanට ලැබෙන මේ තොරතුරු සියල්ලම අරගෙන අර සුගතදාස වගේ දැන් සුගතදාස ජීවිත කීයක් බේරුවද? මගේ දෙපාර්තමේන්තුවේ හිටියා 47ක් විතර. ඒ 47 දෙනාගේ අපේ ජීවිත බේරුවා. ඉතින් ඒ වගේ පුළුවන්කම ලැබෙනවා මේ සමස්ත ලෝකයේ දිහා ඉතාමත්ම විචාරාත්මකව බලලා ඒ ගැන තීන්දුවක් ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒක තමයි අපි දැන් මේ බුද්ධිය කියලා හඳුන්වන්නේ. මම මේක ඇත්තටම ප්‍රඥාව කියන නමින් හඳුන්වන විස්ඩම් කියන ඉංග්‍රීසි වචනයෙන් ඒක හඳුන්වන්න කැමතියි. ඔව් ඇත්තට මේ කතාබහ හරිම රසවත් කතාබහක විදියට ඔබ වෙතට ගෙන එන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඔබගේ පෞද්ගලික අත්දැකීම් එක්කම මේ කතාබහ කරන එක කියන එක ඔබත් විශ්වාස කරනවා කියලා නානුමානයි. විශේෂයෙන්ම මේ ඔබතුමා කතා කරද්දී එළියට ආපු කාරණාවක් තමයි අපිට මේ බුද්ධිය සහ ප්‍රඥාව කියන එක දෙකක් ඇත්තටම අපිට මේ ප්‍රායෝගික වශයෙන් ජීවත් වෙන්නට බුද්ධියටත් වැඩිය අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව කියන එක. ඒ කතාබහත් එක්කමස අපි දැන් මේ කතා කරමු. අපි දැන් කතා කරනවා තරුණ පරපුර ගැන විශේෂයෙන්ම වැඩිපුර. දැන් අද ලෝකයේ ගොඩක් තරංගකාරී. ඒ වගේම තමයි තාක්ෂණයත් එක්ක හැමදේම බද්ධ වෙලා තියෙන්නේ. අපේ තරුණයොත් ගොඩක් වෙලාවට තාක්ෂණයත් එක්ක තමයි හැමදේම කරන්නේ. තාක්ෂණයත් එක්ක තමයි ගොඩක් වෙලාවට එකතු වෙලා ඉන්නේ. එතකොට මේ තරුණ පරම්පරාවට හිතෙන්න පුළුවන් විශේෂයෙන්ම අපේ දරුවන්ට උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට හිතෙන්න පුළුවන් මේ තාක්ෂණයේ තියෙද්දි අපිට ඇත්තටම මේ බුද්ධිමය හැකියාවක් ඕනේද? තාක්ෂණයට හැමදේම කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපිට මේ වගේ දෙයක් ඕන වෙන්නේ කියලා ප්‍රශ්නයක් ගොඩ නැගෙන්න පුළුවන්. අපි ඒකට උත්තරයක් දුන්නොත් හිමාසාගේ නිගමනය ඉතාමත්ම නිවැරදි. මොකද හේතුව තාක්ෂණය කියන එක ඇත්තටම මෙවලමක්. ඒකට අපි කියන්නේ මෙවලමක්. ඒක අපේ දවතෙන්දී ඔය අපි ඉංග්‍රීසියෙන් කියනවා it should be not the master but the servant කියලා හිතන්න. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ බුද්ධිය තියෙන මනුෂ්‍යයා කියන පුද්ගලයා. මොකද homo sapiens ලානේ අපි. ඒ නිසා තමයි මම හැමතැනම කියන්නේ මේ අපි හැමදෙනාටම වැදගත් දෙයක් වෙනවා. ඒක තමයි neck top කියන එක. ලැප්ටොප් එක වගේ අපේ බෙල් උඩ තියෙනවා නෙක් টොප් කියලා එකක්. ඒ නෙක් টොප් කියන එක තමයි අපි හැමදෙනාගේම වැදගත්. ඒක තමයි මිනිස් මොළය. මනුෂ්‍ය මොළයට ආසන්න වෙන්නවත් තවම තාක්ෂණයට බෑ. නිදිරි අනාගතයේදීත් මගේ මතය අනුව නම් මනුෂ්‍ය මොළය අභිභව යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ තාක්ෂණයට. ඕන දෙයක් කළත් මොකද බිලියන ගාණක් ඔය තියෙන නියුරෝන්ස් එක අහුවෙලා තියෙන දේවල් වලින් අපි මනුෂ්‍ය මොළයෙන් කරන ක්‍රියාවලිය කොච්චර උත්සාහ කළා වුණත් ඒ නියුරෝල් වැඩවලින් අපි කියන કૃත්‍රිම බුද්ධියට ඒක ළඟා වෙන්න අමාරුයි. ඉතින් ඔය සිද්ධිය යටතේ තාක්ෂණය කියන එක අපි මෙවලමක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසාන නිගමනය කරන්න පුද්ගලයා වන්නේ තමයි. දැන් උතෙන්දී අපි අර පරණ උදාහරණයක් ගමුකෝ LTT එක බෝම්බේ පුපුරපු එක. දැන් සුගතදාස කියන පුද්ගලයායි අපි හිතමු තාමත්ම බලගත් කොම්පියුටරය අපි සංසන්දනය කළොත් එහෙම ඒ කොම්පියුටරයට පුළුවන්කම තිබෙනවා නම් ක්ෂණිකව මේ තිබෙන තොරතුරු සියල්ලම උකහාගෙන මේ LTT එක බෝම්බයක් පුපුරන්න යන්නේ. පුපුරන්න නිසා විශාල මනුෂ්‍ය සංහාරයක් වෙනවා. ඒකට අහු වුණොත් ඕගොල්ලොත් මැරෙනවා කියන
අපිට නිගමනය දෙන්න පුළුවන් නම් එයා සුගතදාස කෙනෙක්. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. එහෙම පුළුවන්කම තියෙනවා නම්. ඒ නිසා අපි තාක්ෂණය පාවිච්චි කළ යුත්තේ හිමාසා අපේ ප්‍රයෝජනයට මිසක් තාක්ෂණයේ ප්‍රයෝජනයට අපි නොසිටිය යුතුයි. තාක්ෂණය කියන එක අපේ සේවකයෙක් මිසක් අපේ ස්වාමියා නෙමෙයි. ඒ නිසා අපි හැම අවස්ථාවකම විභාගයක් වුණත් අපි විභාගයට සමත් වෙන තාක්ෂණය පාවිච්චි කරන දැන් උදාහරණයක් මම ඉතාමත්ම අසීමිත විදිහට ඔය වර්තමාන තාක්ෂණය පාවිච්චි කරනවා මම ලියනකොට ලිපි ලියනකොට මම කතා කරනකොට ඒ මොකද තොරතුරු ගොඩාක් හොයාගන්න පුළුවන් කාලය වෙනවා සෙනිකෝ. ඒක ඒ වැදගත්කම ඉස්සර අපි පුස්තකාලයට ගිහිල්ලා පොත්පත් පෙරලලා බලලා දවස් ගණන් ගත කරන එක වෙනකොට මෙහෙම කරනකොට ඒ තොරතුරු අපිට ලබා දෙනවා. ඒ නිසා මගේ මතය අනුව නම් තාක්ෂණය කියන එක පාවිච්චි කරන්න හැම වෙලාවෙම හිතා ගන්න තාක්ෂණය කියන්නේ අපේ සේවකයා මිසක් අපේ ස්වාමියා නෙමෙයි. ඊළඟට තාක්ෂණය වැරදි විදිහට පාවිච්චි කරලා අපිව නොමග යවන්න පුළුවන් සංඛ්‍යාවත් විශාල ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවා කියන එකත් අපි කල්පනා කරන්න. ඒ නිසා එහෙම කල්පනා කරනකොට තමයි නෙක්ටොප් කියන එකේ වැදගත්කම අපිට ලැබෙන්නේ. සුගතදාසල වගේ පුද්ගලයන්ගේ බුද්ධියේ තිබෙන වැදගත්කම ප්‍රඥාවේ වැදගත්කම අපිට හෙළි වෙන්නේ එහෙම කරනකොට තමයි. අපේ කතාබහ කන්ටිනියු කරන්න කලින් මතක් කරනවා මේ විදිහට අධ්‍යාපනික වශයෙන් එහෙමත් නැත්නම් ප්‍රායෝගික වශයෙන් වැඩසටහන් නරඹන්නට BMS Campus YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. සර් අපිට දැන් අවසාන ප්‍රශ්නෙට අපි යමු වෙමු. දැන් අපේ BMS talk show එක වැඩසටහනකදී අපි කතා කරා AI නිවැරදිව කොහොමද use කරන්නේ සහ AI මොන වගේ tools ද use කරන්න පුළුවන් කියන එක ගැන. එතකොට සර් දැන් මේ තරුණ පරම්පරාවට අපේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මේ AI තාක්ෂණය බුද්ධිමය හැකියාවෙන් යුතුව පාවිච්චි කරන්නේ කොහොමද විශේෂයෙන්ම ඔබ දැන් විශාල අත්දැකීම් සම්භාරයක් සහිත කෙනෙක් විදියට ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ගොඩක් තරුණ දරුවන් එක්ක කටයුතු කරපු කෙනෙක් විදියට දරුවන්ට මොන වගේ උපදෙසක් දෙය ගැන දෙන්න තියෙන මොකද මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේ දරුවන්ට ඒ වගේම දරුවන් අතර තාක්ෂණය ලබා දෙන දෙමාපියන්ටත් මේ කතා බහ ගොඩක් වැදගත් වෙයි. පළමුවෙන් හිමාසා AI කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වර්ධනය අපේ ප්‍රයෝජනයට ඉතාමත්ම යෝග්‍යයි. අධ්‍යාපනයේට අපිට ඉතාමත්ම විශාල වශයෙන් AI පාවිච්චි කරන්න පුළුවන් අධ්‍යාපනයේට. නමුත් ඔය මොන දේ කළත් හිමාසා අපේ තිබෙන ප්‍රඥා වර්ධනය කර ගැනීමට නම් අපේ තිබෙන මානව මොලේ තමයි පාවිච්චි කරන්න. ඒක නැතුව වෙන දෙයකින් අපිට ඒ දේ කරන්න බෑ. විශේෂයෙන්ම මම මෙතෙන්දී කියන්න කැමති AI පාවිච්චි කරලා අපිව හොඳ මගට යවන්න උත්සාහ කරන අය වගේම අපිව නොමගට යවලා අපිව රවට්ටලා අපෙන් අයිති ප්‍රයෝජන ගන්න උත්සාහ කරන පුද්ගලයෝ කණ්ඩායමකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ අර තියෙන්නේ අර පෙන මඩ කඩਿੱති වැව්තාවුලු වෙහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ කියලා අර කවිය සින්දුවක් තියෙන්නේ මේ ඉදිරිසිංහ කියන කතාව පෙන්නා මග නොමග. දැන් මෙතෙන්දී අපි දැනගන්නවා නොමග යන්නත් ඉඩ තියෙනවා. දැන් වර්තමානයේදී ඇතිවිලා තිබෙන තත්ත්වයක් තමයි හිමාංශා මේ AI පාවිච්චි කරලා එක් එක් පුද්ගලයන්ගේ කටහඬවල් එක් එක් පුද්ගලයන්ව අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා වීඩියෝ විදිහට ඉදිරිපත් කරන්න ඒ පුද්ගලයා කතා කරන විදිය ඒ භාෂාවම ඒ වචනමයි ඉන්සුර වැටෙනවා. ඉතින් මේක පාවිච්චි කරලා අද විශාල කණ්ඩායම බිහිවිලා තිබෙන එක විශේෂයෙන්ම ඉන්දියාවේ තමයි වැඩිපුරම මේ දේ තියෙන්නේ. වීඩියෝ කෝල් එකක් අරගෙන ඇමරිකාවේ ඉන්න දුව කතා කරලා තාත්තට කියනවා තාත්තේ මම ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා ඇක්සිඩන්ට් වෙලා මට මෙලා තියෙනවා මෙන්න මෙච්චර සල්ලි ප්‍රමාණයක් මට එවන්න මම ඉන්න තැන නිසා මගේ බැංක් account එකට එවන්න එපා මේක මෙන්න මෙතෙන්ට එවන්න කියලා හිටන්. ඉතින් අර තාත්තා ඉන්දියාවේ ඉන්න තාත්තා ඇත්තටම විශ්වාස කරනවා මේක. විශ්වාස කළා අර සල්ලි යවනවා. ඉතින් මේ විදිහේ විශාල වශයෙන් වංචා සිද්ධ වෙමින් පවතිනවා. මේක මම දැකලා තිබෙනවා මේ වර්තමානයේදී අධ්‍යාපන ශාස්ත්‍රයේදී මේක වෙනවා. ඒ කියන්නේ අපිට අධ්‍යාපනය දෙන්නමයි කියලා ඉදිරිපත් වෙන පුද්ගලෝ මේ දේ අපිට කරනවා. ඒ වගේම වෙල්ද මාකටිං වල අලෙවිය පිළිබඳව මාකටිං වල මේක පාවිච්චි වෙනවා විශාල වශයෙන් විශාල භාණ්ඩ අලෙවි කරන සමාගම් විසින්. එතකොට අපේ බුද්ධිය අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ අපි හැම වෙලාවෙම අපේ ඔළුවේ තිබෙන නෙක්ටොප් එක තමයි උසස් කියලා කල්පනා කරලා එතනින් අරක ਵਿਚාරාත්මකව අර දිහා බලලා අපි කටයුතු කිරීම තමයි හිමාෂා ඊටාත්ම සුදුසු ක්‍රමය. මම හිතන්නේ මේ ඔබතුමාගේ කතා බහෙන් ගන්න තියෙන දේ තමයි අපිට කොතරම් තාක්ෂණයේ දියුණුනත් කොයිතරම් නවීන තාක්ෂණයෙන් යුතු දේවල් අපි අතරට ආවත් අපි ඇත්තටම අපේ බුද්ධිමය හැකියාව එහෙමත් නැත්නම් ඉන්ටෙලෙක්චුවල් කැපැසිටි එක හරියට යූස් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා.
ඉතින් අද දවසේ කතාබහ ඔබට විශේෂයෙන්ම වැදගත් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ බුද්ධිමය හැකියාව එදිනෙදා ජීවිතේට ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු වලට ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට හරියාකාරව යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්න අද දවසේදී අපේ වැඩසටහනට විශේෂ ආරාධනාවකින් පැමිණි මහාචාර්ය W විජේවර්ධන මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා. ඉතින් BMS Talk Show වැඩසටහන් මාලාව සමගින් දිගටම රැඳී සිටිනට කියලා ආරාධනා කරනවා. එසේනම් අද දවසේ වැඩසටහනෙන් අපි සමුගන්නවා. ආයුබෝවන්.